ශාසන බල නැගෙන්නයි තියෙන්නේ. ශාසන බල නැගෙන්න පිංගුතුනි ඔබ හොඳට ධර්ම අවබෝධ කරගන්න. ඔබ මේක අවබෝධ කරන්න පිංගුතුනි. ඔබගේ ජීවිතේ වෙසක් එනවා. ඔබගේ ජීවිතේ මහා වෙනස සිද්ධ වෙනවා. ඔබ දුක් විඳින්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. ඔබ නිවෙනවා. අපේ ජීවිතවලට වෙච්ච දේ අපේ ජීවිත නිවුණා පිංගුතුනි. බලෙන් මේවා ඉන්නව නෙමෙයි අපි. ස්වාගතං වත මේ ආසී මම බුද්දස්ස සම්තිකේ. භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණි අපිට මහ පුදුම යහපතක් වුණා. අපි ඔබට කියන්නේ භාග්‍යවතුන් වහන්සේ සමීපයට එන්න කියලා. දුක් විඳින්න එපා. මේ දහම ළඟින් අසුරු නිසුරු කරන අයට තේරෙන්නේ නැති පිංගුතුනි. ඔබගේ ජීවිතේට කොච්චර වෙනසක් එනවද කියලා. මේව අවබෝධ වෙන්න පිංගුතුනි. ඔබගේ ජීවිතේට මහා පුදුම වෙනසක් එනවා. මේ ඔබගේ ඇස් ඉස්සරහා පිංගුතුනි මේ ලෝකේ අනිත් පැත්ත ගහලා හිටියත්. ඔබව කම්පා වෙන හිතත් ඔබ එනවා පිංගුතුනි. අන්න මේ අවබෝධය ලබන්න.